ඉතින් අද මම ඔයාලට ලස්සන කතන්දරයක් කියන්නයි ආවේ. ඔයාලා කතන්දර අහන්න ආසයිනේ. ඉතින් අද මම ඔයාලට කියන්නේ අපූර්ව යාළුවෝ 3 දෙනෙක් ගැන. පුතාලකට යාළුවෝ ඉන්නව නේද? අපි යාළුවෝ එක්ක කවදාවත් රණ්ඩු වෙන්න හොඳ නෑ. තරහ වෙන්න හොඳ නෑ. අපි ළඟ තියෙන දේවල් බෙදා හදා ගන්න ඕන ඒගොල්ලොත් එක්ක නේද? බොහොම සමගියෙන් ඉන්න ඕන යාළුවොත් එක්ක. කවදාවත් තරහ වෙන්නේ නෑ හොඳ යාළුවෝ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ අපූර්ව යාළුවෝ 3 දෙනෙක් ගැන ඔයාලට. ඉන්න එක යාළුවෙක් තමයි පුතේ ජිරාෆ් යාළුවා. ඔයාලා ජිරාෆ් යාළුවා දන්නවනේ. එයා ගොඩාක් උස සතෙක්. කැලේ ඉන්න සත්තුන්ගෙන් උසම සතා ජිරාෆ්. එයා හරි ලස්සනයි නේද? එංගේ ලස්සන කොටු තියෙනවා. හැබැයි පුතේ මෙයා කෑමට ගන්නේ කොළ ಜಾති. මෙයාට කෑ ගන්න බෑ. මෙයා ගොළු සතෙක් කියලා කියනවා. අනිත් යාළුවා තමයි අලියා. එයා තමයි කැලේ ඉන්න ලොකුම සතා. ඔන්න අලියා මොනවද කන්නේ? එයා කන්නේ කොළ ಜಾති. අනිත් යාළුවා තමයි එයා ළඟ පුතේ විශේෂ දෙයක් තියෙනවා. එයා තමයි කැංගරු. එයාගේ බඩේ තියෙනවා සාක්කුවක්. මොකටද පුතේ මේ සාක්කුව? එයාගේ පැටව දාගෙන යන්නේ මෙන්න මේ සාක්කුවේ තමයි. ඉතින් මේ යාළුවෝ 3 දෙනා බොහොම සමගියෙන් තමයි ඉන්නේ. මේගොල්ලෝ කැලේ පුරාම ඇවිදින්න යනවා. දවස පුරාම හරි සතුටින් ඉන්නේ. කැලේ හරිම ලස්සනයි. ලස්සන පුරුදු ඉන්නවා. මල් තියෙනවා. කස්සල් තියෙනවා. ඇලදොලවල් තියෙනවා. ඒ වගේ වතුර ලස්සනට ගලාගෙන යනවා. හරිම ලස්සනයි. අපිත් ආසයි නේද මේ වගේ තැනක් බලන්න. ඉතින් මේ යාළුවෝ 3 දෙනා මෙහෙම ඉන්නකොට පුතේ යාළුවෝ 3 දෙනා කතා වුණා. අපිට රස්සාවක් තිබුණා නම් හොඳයි කියලා 3 දෙනා කතා වුණා. ඉතින් ඒගොල්ලෝ කතා වෙලා අවසන් ජිරාෆෝයි අලියයි කැංගරුයි 3 දෙනාම එකතු වෙලා රජමාලිගාවට ගියා. මොකටද ගියේ? රස්සාවක් හොයාගෙන. ඉතින් එයා රජුරවන්ට කිව්වා අනේ රජතුමනි අපිට රස්සාවක් දෙන්න කියලා. රජුරෝ කල්පනා කරා ගොඩක් වෙලා මම කොහොමද මෙයාලට රස්සාවක් දෙන්නේ? රජුරවන්ට තියෙනවා ලොකු පළතුරු වත්තක්. ඒ පළතුරු සගස් තියෙනවා, මිටි ගස් තියෙනවා, ගොඩාක් පළතුරු හැදිලා තියෙනවා. රජතුමාට මතක් වුණා ජිරාෆ්ට පුළුවන් එයාගේ දෙන්න දිගයි. එයාට පුළුවන් උස ගස්වල පළතුරු කඩන්න. රජතුමා කිව්වා හරි මම එහෙනම් ඔන්න ජිරාෆ්ට දෙනවා මගේ පළතුරු වත්තේ පළතුරු කඩන රස්සාව. ජිරාෆ්ට ගොඩාක් සතුටු හිතුණා. එයා සතුටින් ඒක පාරගත්තා. ඊට පස්සේ කැංගරු දිහා බැලුවා. එයා ළඟ තියෙනවා සාක්කුවක් බඩේ. එතුමාට හිතුණා මෙයා හොඳයි ලියුම් බෙදන්න. මෙයාට මං ලියුම් බෙදන රස්සාව දෙන්න කියලා රජුරෝ අර කැංගරුට ලියුම් බෙදන රස්සාව දුන්නා. අලියා දිහා ටිකක් වෙලා රජුරෝ බලන් ඉඳලා කිව්වා අනේ අලිරාලේ ඔයාට දෙන්න නම් මල් ළඟ රස්සාවක් නෑ කියලා කිව්වා. ඉතින් අලිහාමි බොහෝම දුකින් ආවා. අර ජිරාෆෝයි කැංගරුයි බොහොම සතුටින් ආවා. එනකල් මං කිව්වා යාළුවනේ ඔයා දුක් වෙන්න එපා. අපි දෙන්න ඔයාට රස්සාවක් දෙන්නම් කියලා. අලිහාමි එනවා මොකක්ද ඒ රස්සාව? ඔයා හැමදාම අපි දෙන්න උදේට රජමාලිගාවට ගිහින් දාන්න ඔයාගේ පිටේ තියමු. ආපහු වැඩ ඇරුණාම අපි දෙන්නව ආපහු එක්කගෙන එන්න රජමාලිගාවට එන්න කියලා කිව්වා. අලියාට ගොඩාක් සතුටු හිතුණා. දැන් එයාටත් රස්සාවක් තියෙනවා. කැංගරුවයි ජිරාෆයි පිටේ තියාගෙන රජමාලිගාවට යනවා. වැඩ ඇරුණාම ආපහු ඒගොල්ලන්ව ගෙදරට එක්කගෙන එනවා. ඉතින් මේගොල්ලෝ බොහෝම සතුටෙන් ජීවත් වුණා. ඉතින් යාළුවනේ දැන් කතන්දරේ මතකයිද? දැන්
ප්‍රශ්න ටිකක් අහනවා. අහගෙන වුණා නේද? එහෙනම් කියන්නකෝ කවුද මේ අපූරු යාළුවෝ තුන්දෙනා? කවුද? කෙනෙක් ජිරාෆ්, අනිත් එක්කෙනා අලියා, අනිත් එක්කෙනා කැංගරු. එතකොට කියන්නකෝ කවුද කැලේ ඉන්න උසම සතා කවුද? කවුද උසම එක්කෙනා? ජිරාෆ් නේද? එහෙනම් මේ තුන් දෙනාගෙන් ලොකුම සතා කවුද? කවුද? අලියා නේද? එතකොට බඩේ සාක්කුවක් තියෙන්නේ කාගේද? කැංගරුගේ නේද? එහෙනම් ඔන්න යාළුවෝ තුන් දෙනා දැන් බොහොම සතුටින් තමයි ඉන්නේ. දැන් පුතාලා කතන්දරය අහන් උන්නනේ හොඳට. එහෙනම් ඔයාලා දැන් වැඩක් කරන්න ඕන. ඔයගොල්ලෝ කොලයක් අරගෙන පාට පිටියුත් අරගෙන මේ උසම සතා කවුද උසම සතා? ජිරාෆ්. යාව ලස්සනට අඳින්න ඕන. ඇඳලා ටීචර්ට පෙන්නන්න ඕන. හොඳද? මං කරු දෙනවා. ටීචර් බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. ඔයාලා හැමෝටම ආයිබෝන්.